මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ. කවදා හරි ගේ හදනකොට ඕන වෙයි. ටෝකියෝ සුපර් OPC ඕන වැඩකට සුපර්. Tokyo Cement All Island Schools Quiz Season 2. දැනුමින් පිරිපුන් දරුවන් සිටින දවසකට පෙරමන් තනන්නට තවත් පියවරක් පෙරට තබන්නටයි අදත් අප මේ සූදානමින් සිටින්නේ. Tokyo Cement All Island Schools Quiz 2014 Season 2 අර්ධ අවසන් පූර්ව වටේ තරගයක අවසානයේ දකින මහා උණුසුම් සහ කුතුහලය සපිරි තරගයට යොමු වන්නටයි අප සූදානම් වන්නේ. අර්ධ අවසන් පූර්ව වටේ මේ වන විට කණ්ඩායම් 3ක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා අවසానයි. අද මේ දැවැන්ත වේදිකාවේ දෙපස හිඳ තමන්ගේ ජයග්‍රහණය දැනුමින් තහවුරු කරගන්නට වෙරදරනා කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනවා ඇති. ඒ නිසාම අද තරගය සැබවින්ම සුවිශේෂී වනවාට කුතුහලයෙන් සපිරි වනවාට උණුසුමින් සපිරි වනවාට කිසිම සැකයක් නැහැ. මේ වන විට ප්‍රේක්ෂකාගාරයේ නියෝජනය කරමින් සිටිනවා මේ වද්දී අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් 3ක්. ඔවුන් දෙස බලමින් මේ කණ්ඩායම් දෙක අතරින් එක් කණ්ඩායමකුත් එදෙසට ගමන් කරන්නට අපේක්ෂාවෙන් දැන් සූදානමින් සිටින්නේ. එහෙමනම් අප ඔවුන් දෙපිරිසටම එක ලෙසම සුබ පතමින් අද තරගයේ උණුසුම නරඹන්නට මෙතෙන් පටන් අපි කැපවන්නටයි සූදානම් වන්නේ. Tokyo Cement All Island Schools Quiz Season 2. අර්ධ අවසන් පූර්ව තරගයේ අවසන් තරගය නියෝජනය කරන කණ්ඩායම් දෙක හඳුනා ගැනීමට අප සූදානම්. ඒ කණ්ඩායම වශයෙන් තරඟ වදින්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලය. B කණ්ඩායම වශයෙන් තරඟ වදින්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය. උණුසුම් සහ ප්‍රශස්ත වූ තරගයකට පැහැදිලි සැබෑ විනිශ්චයක් ලබා දීමට සූදානමින් සිටින අපගේ විනිශ්චය මණ්ඩලය හඳුනා ගන්නටයි සූදානම් වන්නේ. අපට සිටින ප්‍රශස්ත විශිෂ්ට ප්‍රකට මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා, නුගේගොඩ සමුද්‍රදේවී විද්‍යාලයේ විදුහල්පතිනි රේණුකා ජයවර්ධන මහත්මිය. අද තරගයට අපගේ ඇරයුම ලැබ පැමිණෙනවා ටෝකියෝ සිමෙන්ට් ආයතනය නියෝජනය කරමින් ටෝකියෝ සිමෙන්ට් සමූහයේ විශේෂ ව්‍යාපෘති කළමනාකරු ප්‍රවීන් ඥානම් මහතා. අර්ධ අවසන් පූර්ව වටේ අවසන් තරගයේ ප්‍රශ්න වටේ ආරම්භ කරමින් අප ඒ කණ්ඩායම නියෝජනය කරන මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පළමු සමාජිකයාටයි පළමු ප්‍රශ්නය යොමු කරන්නේ. ඔබට ලැබෙන ප්‍රශ්න. පෙරදිග සංගීතයට අනුව දා ස්වරය හෙවත් දෛවතය සමාන කොට දක්වන්නේ කවර සතෙකුගේ නාදයකටද? සිංහ නාදයට නොවේයි. සාකච්ඡා කරන්න, පිළිතුරක් ලබා දෙන්න. සාකච්ඡා කොට පිළිතුරක් ලබා දුන්නේ නැහැ. නිවැරදි පිළිතුර බවට පත් වන්නේ අශ්වයා. දහා ස්වරය අශ්වයාගේ හඬ ඇසුරේ. රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු සමාජිකයාට ලැබෙන ප්‍රශ්නයයි මේ. පෙරදිග සංගීත ශාස්ත්‍රයට අනුව නි ස්වරය හෙවත් නිෂාදය සමාන කොට දක්වන්නේ කවර සතෙකුගේ නාදයකටද? හස්තියාගේ නාදයට ලකුණු 10ක් හිමි කර ගන්නවා රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම. අපි දැන් යමු වනවා දෙවන සමාජිකයා වෙත. ධර්මරාජ විද්‍යාලයේ ප්‍රංශයේ ජනපති කවුරුන්ද? ප්‍රංශුව හොලන්දේ. නිවැරදි ලකුණු 10ක් හිමි කර ගන්නවා ධර්මරාජ විද්‍යාලය. දෙවන සමාජිකයා රිච්මන්ඩ් විද්‍යාලය ඔබේ ප්‍රශ්නය ලබා ගන්න. ඉරාකයේ ජනපති කවුරුන්ද? හසන් රව්හානි. වැරදි. ඒ නොවේ පිළිතුර. ඉරාකයේ ජනපතිවරයා කවුරුන්ද? රේමන් මලික්. වැරදි. ලැබෙන්නේ නැහැ ලකුණු. නිවැරදි පිළිතුර ෆුආඩ් මසුම්. තුන්වන ප්‍රශ්නය ලබා ගන්නේ
ධර්මරාජ විද්‍යාලයේ 3 වන සමාජිකයා විසින් සෙටෝ අභ්‍යන්තර මුහුද පීඨා ඇත්තේ කවර රටක් ආශ්‍රිතවද? ග්‍රීසිය ආශ්‍රිතව නොවේයි. ඇමරිකා එක්සත් ජනපදේ නෑ. වැරදි නිවැරදි පිළිතුර බවට පත්වන්නේ ජපානය. මා විශ්වාස කළා සෙටෝ කියන නම් ආශ්‍රයෙන් සමහර විට ඔබට අනුමාන කරන්න හැකියාවක් ලැබේවියයි කියා. නමුත් පිළිතුර ලැබුණේ නැහැ. 3 වන සමාජිකයා රිච්මන්ඩ් විද්‍යාලයේ ඔබේ ප්‍රශ්නයයි මේ. නැගෙනහිර චීන මුහුදට යෙදෙන තවත් නමක් සඳහන් කරන්න. සුදු මුහුද නොවේයි. කහ මුහුද. විශ්වාසද? තව වර්ණ ඕන තරම් තියෙනවා. නිවැරදි කහ මුහුද. ලකුණු 5ක් හිමි කර ගන්නවා රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම. 4 වන සමාජිකයා හෙවත් අවසන් සමාජිකයාට හිමි වන ප්‍රශ්නයයි ධර්මරාජ විද්‍යාලයේ ඕස්ට්‍රේලියාවට ආවේනික විශාලතම පක්ෂියා කවරෙක්ද? එමු පක්ෂියා. නිවැරදි ලකුණු 10ක් ඔබ හිමි කර ගන්නවා. පළමු ප්‍රශ්න වටේ අවසන් ප්‍රශ්නය ලබා ගන්නේ 4 වන සමාජිකයා රිච්මන්ඩ් විද්‍යාලයේ. මා විශ්වාස කරනවා මීට පිළිතුරක් ලැබෙයි කියලා. නව ශ්‍රීලන්තයේ ජන්ම භූමිය කොටගත් ව්‍යාපත් රහිත පක්ෂියා කවරෙක්ද? කිවි පක්ෂියා. ලකුණු 10යි. අනුමාන කළ ආකාරය හරිමමනේ. ලාල් දිසානායක මහතාණනි, පැමිණ සිටිනවා ඔබ මීට පෙරත් මේ තරගයට නරඹන්නට සහ මේ දරුවන්ට ලබා දුන්නා වූ උපදෙස්. අද තරගයේ පළමු ප්‍රශ්න වටයයි මෙලෙසින් අවසන් වන්නේ. අප කැමැති මෙදෙස බලා සිටි ඔබතුමාට හැඟුණු කරුණ අපට පවසනවා. ඇත්තෙන්ම දුටුවා තරගයේ ක්‍රමානුකූලව තීව්‍ර වන ආකාරයක්. මොකද අපි මේ තරගයේ වට කිහිපයකදී අපි දරුවොත් එක්ක හමු වුණා. ඉතින් ක්‍රමානුකූලව දරුවන් තාමගේ තරගයකට පිවිසලා ඒ තරගය වර්ධනය වෙමින් යනවා. මෙතනදී විශේෂයෙන් මම දකින දෙයක් තමයි දරුවන්ගේ කණ්ඩායම් ක්‍රියාකාරකම්, කණ්ඩායම් හැඟීම ඉතාමත් වැදගත් වෙනවා මේ තරගයක ඉදිරියට යද්දී. මම දකිනවා මේ තරගකරුවන් දෙපිටසම ඒ පාසල් දෙකම නියුන් දරුවෝ ඒ කණ්ඩායම් ක්‍රියාකාරම හොඳට ක්‍රියාත්මක කරන ආකාරයක්. ඒ වගේම මම විශ්වාස කරනවා අපිට තවදුරටත් ඉතාමත් හොඳින් මේ තරගයට අවතීන දරුවන් පිරිසක් දකින්න ලැබෙනවා කියලා. ඒ වගේම මම සුවපතනවා දරුවන්ට ඉදිරියේදී මේ තරගය ඇත්තටම තරගයකට වඩා මේ පාසල සුහදතාවය වර්ධනය වෙන, ඒ වගේම අපිට අපි ගැන බලා ගැනීම ලැබෙන අවස්ථාවක් කියලා. ඉතින් මේ දරුවන්ට සුවපතනවා. තරගයට අවතීර්ණ වී මේ වන විට පෙරට විත් සිටින්නේ කවුරුන්ද? ඒ තීරණයත් ඔබට අරගෙන එන්නටයි අප සූදානම් වන්නේ. නමුත් ඊට පෙර අප ලබා ගන්නට සූදානම් අද තරගයේ පළමු විරාමය. Tokyo Cement All Island Schools Quiz Season 2. මේ ඉන්නේ මේ පැත්තේ ඉන්න හොඳම බැට්ස්මන්. කට්ටිය ඇවිත් ඉන්නේ එයා බැට් කරනවා බලන්න. බෝලර්ස්ලා එයාට බයයි. එක්කෙනෙක් කැවෙන්න. අද එයා සෙල්ලම් කරන්නේ ඉස්කෝලේ කණ්ඩායමට. හෙට ශ්‍රී ලංකා ටීම් එකට. ටෝකියෝ සිමෙන්ති සමාගම ෆවුන්ඩේෂන් ෆොර් ගුඩ්නස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එකමුතුවෙන් පාසල් ක්‍රිකට් පුහුණුව සඳහා කොන්ක්‍රීට් පිච් 60ක් රට පුරා ඉදිකෙරෙයි. එය රටේ සාමූහිකත්වයේ ජයග්‍රහණයක්. Tokyo Cement All Island Schools Quiz Season 2. අර්ධ අවසන් පූර්ව වටේ අවසන් තරගයේ පළමු ප්‍රශ්න වටේ ලකුණු තත්වයයි මේ. ඒ කණ්ඩායම වශයෙන් අද තරගයට මුහුණ දුන් මහනුවර ධර්මරාජ විද්‍යාලය ලබාගෙන තිබෙනවා ලකුණු 20ක්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම ලබාගෙන තිබෙනවා ලකුණු 25ක්. දෙවන වටේ පළමු ප්‍රශ්නය යොමු කරන්නේ කණ්ඩායම් ප්‍රශ්නය. ඒ කණ්ඩායම වන මහනුවර ධර්මරාජ විද්‍යාලීය කණ්ඩායමටයි. ප්‍රශ්නය: ඉංග්‍රීසින් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අත්පත් කොටගත්තේ කිනම් වසරේද? 1796 1796
නිවැරදි 1796 ලකුණු 10ක් ලබා ගන්නවා ධර්මරාජ විද්‍යාලය. රිච්මන්ඩ් විද්‍යාලයට ලැබෙන ප්‍රශ්නය. දේශීය ජනතාව ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට එරෙහිව උද්ඝෝෂණය කළේ කිනම් වසරේද? 1797 1797 නිවැරදි පිළිතුර ලකුණු 10ක් රිච්මන්ඩ් විද්‍යාලය ලබා ගන්නවා. මීළඟ ප්‍රශ්නය ධර්මරාජ විද්‍යාලය. විකිපීඩියා විද්‍යුත් විශ්වකෝෂය ආරම්භ වන්නේ කිනම් වසරේද? 2001 නිවැරදි ලකුණු 10ක් ධර්මරාජ විද්‍යාලයේ එවරත් හිමි කරගන්නවා. මේ වන විට දරුවන් පවා බහුලව භාවිත කරන විද්‍යුත් විශ්වකෝෂයේ එයයි. ඒ ආශ්‍රිතවමයි මේ ප්‍රශ්නයත් රිච්මන්ඩ් විද්‍යාලයට. විකිපීඩියා විද්‍යුත් විශ්වකෝෂය ආරම්භ කළේ කවුරුන් විසින්ද? ජිමි වෙල්ස් දෙදෙනෙක් ඒ සඳහා මැදිහත් වූවා. ජිමි වෙල්ස් ලැරි පේජ් ජිමි වේල්ස් නිවැරදි. අනෙක් නමේ අර්ධයක් නිවැරදි. අප ලකුණු ලබා දීමක් සිදු කරනවාද විනිශ්චය මණ්ඩලයෙන් මා කැමති ඒ අසන්නට. අපි ලකුණු දෙමු. ජිමි වේල්ස් සමග ලැරි සැංග තමයි නිවැරදි නාමය. නමුත් අප ඔබට ලකුණු ලබා දෙනවා. ලකුණු 10ක් හිමි වෙනවා රිච්මන්ඩ් විද්‍යාලයට. ධර්මරාජ විද්‍යාලයට ලැබෙන පහසු ප්‍රශ්නය. වත්මන් ජනපතිවරයා අමාත්‍ය ධුරය දරන අමාත්‍යංශ ගණන කීයද? 2යි. හොඳටම විශ්වාසයි. කාලේ අවසానයි. දැන් ඉතින් පිළිගන්නට සිද්ධ වෙනවා. ඔව්. ලකුණු 10ක් හිමි වෙනවා ඔබ කණ්ඩායමට. අමාත්‍යංශ 2ක් එතුමා දරනවා ජනාධිපති ධුරයට අමතරව. ඔබෙන් අසන ප්‍රශ්නය ගාල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අසන ප්‍රශ්නය වත්මන් ජනපතිවරයා විසින් දරනු ලබන අමාත්‍ය ධුර 2 මොනවාද? පරිසර මහවැලි සංවර්ධන හා ආරක්ෂක අමාත්‍ය ධුර. නිවැරදි ලකුණු 10ක් හිමි කර ගන්නවා එවරත් ගාල රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම. ධර්මරාජ විද්‍යාලයට ලැබෙන අවසන් කණ්ඩායම් ප්‍රශ්නය. 2014 එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනු ක්‍රීඩකයා කවුද? නොයක් ඩිජ්කොවිච්. වැරදි. ඒ නොවේ පිළිතුර. අප රිච්මන්ඩ් විද්‍යාලයට ඒ අවස්ථාව ලබා දෙනවා උත්සාහ කොට පිළිතුරක් ලබා දෙන්නට. මාරින් සිලික්. නිවැරදි. මරින් සිලික්. ඔහු තමා ජයග්‍රහණය ලබා ගත්තේ ක්‍රොේෂියානු ජාතිකයෙක්. ලකුණු 10ක් හිමි කර ගන්නවා රිච්මන්ඩ් විද්‍යාලය. තියුණු තරගයක දෙවන ප්‍රශ්න වටේ අවසන් ප්‍රශ්නයයි මේ. 2014 එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාව දිනු ක්‍රීඩිකාව කවුද? සෙරීනා විලියම්ස්. ලකුණු 10ක් එවරත් රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම ලබා ගන්නවා. මා විශ්වාස කරනවා පහුගිය තරඟවට දෙස වුන් බොහොම අවධානයෙන් බලා සිටින්නට ඇති කියා. අප ටෙනිස් තරඟ කිහිපයක් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රශ්න කළා. ප්‍රංශ ටෙනිස් තරඟාවලිය, විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය, අද ඇමරිකා එක්සත් ජනපද තරඟාවලිය පිළිබඳව මෙලෙසින් ලබා දුන් පිළිතුරු අනුව ඔවුන් තමන්ගේ ගමන තහවුරු කර ගනිමින් සිටිනවා. රේණුකා ජයවර්ධන මහත්මියනි, ඔබතුමිය තව වටයක් මේ දරුවන් වෙනුවෙන් වෙන්ව තිබෙනවා. ඒ වටය උදෙසාත් ලබා දිය හැකි උපදේශය කුමක්ද මෙතෙක් මේ දරුවන් ක්‍රියා කළ ආකාරය අනුව? මේ දෙවෙනි වටේදී කණ්ඩායම් දෙකම ඉතාම හොඳින් සාර්ථක වුණා කියලා කියනවා. ඇත්තටම මේක මේ අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ දකින තරඟය මේක බොහොම සහයෝගයෙන් යන ආත්මාර්ථකාමී නොවන තරඟයක්. බොහොම ඒ වගේ ආකල්ප වර්ධනය වෙන අවස්ථාවක්. ඕන් මං හිතන්නේ ඉතාම තීරණාත්මක අර්ධ අවසාන තරඟයට යන මේ අවසාන කණ්ඩායම ඒ කණ්ඩායම් දෙකටම සුබපතන ඉතාම හොඳින් සාර්ථකව මුහුණ දෙන්න කියලා. ඒ වගේම මේ වගේ තරඟ සංවිධානය කිරීමෙන් බොහොම දරුවෝ විෂයමාලාවට කොටු නොවි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ස්වයං වර්ධනයට යොමු වීමත් ඉතාම හොඳ ලක්ෂණයක් විදිහට කියනවා. තරගයේ තීරණාත්මකයි, තරගයේ තියුණුයි. ඒ තීරණාත්මක තියුණු තරගයේ මෙතෙක් ප්‍රතිඵල රැගෙන අප යලිත් පැමිණෙන්නම් මේ විරාමයෙන් පසුව. Tokyo Cement All Island Schools Quiz Season 2. ක්‍රිකට් බොහෝ
දේවල් ගොඩනගනවා. කැපවීම තුළින් දක්ෂතා ගොඩනගන්නත් යාළුකම් හරහා හොඳ සම්බන්ධතා ගොඩනගන්නත් ක්‍රිකට් වලට පුළුවන්. චරිතවත් ගෞරවනීය අභිමානනීය මිනිසුන් ගොඩනගමින් කාගේද ජීවිත ප්‍රබෝධයෙන් පුරවා අලුත් බලාපොරොත්තු ඇති කර ජය පැරතුම එකමුතුව දරාගන්නා හැටි ක්‍රිකට් අපට කියා දෙනවා. ක්‍රිකට් මේ දේවල් ගොඩනගන නිසයි අපි ක්‍රිකට් ගොඩනගන්න. ටෝකියෝ සිමෙන්ති සමාගම් සමූහය ෆවුන්ඩේෂන් ඔෆ් ගුඩ්නස් සමග එක්ව දකුණු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථාන යුගලක් ගොඩනගයි. එයින් අපේ රටට තවත් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක පරපුරක් සහ අග්‍රගණ්‍ය ශ්‍රී ලාංකිකින් රැසක් බිහිවනු ඇත. Tokyo Cement All Island Schools Quiz Season 2. මෙන්න දෙවන වටේ ලකුණු මට්ටම රිච්මන්ඩ් විද්‍යාලය අවසන් පූර්ව වටේට පිවිසෙන කණ්ඩායම් 4ට අයත්ව පාසලේ කීර්තනාමය රට පුරා නංවන්නට සැබෑ උවමනාවක් තියෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියා කළා කියලා හිතනවද මේ කලින් වටේ? හිතනවා. ධර්මරාජ විද්‍යාලයටත් ඒකත් එහෙමම කියලා අපි දන්නවා. බලමු ඒ සිතුවිල්ල අනුව සිදු කළ ක්‍රියාවේ ප්‍රතිඵලය කෙසේදයි කියා. දෙවන ප්‍රශ්න වටයේදී ඒ කණ්ඩායම මහනුවර ධර්මරාජ විද්‍යාලීය කණ්ඩායම ලබාගෙන තිබෙනවා ලකුණු 30ක්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ලබාගෙන තිබෙනවා ලකුණු 50ක්. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 75යි. රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 50යි ධර්මරාජ විද්‍යාලය. පළමු ප්‍රශ්නයයි මේ. ඉන්දියාව විසින් ගුවන්ගත කළ පළමු චන්ද්‍රිකාව කුමක්ද? අවස්ථාව ලබාගත්තේ ධර්මරාජ විද්‍යාලයේ කණ්ඩායම. මොකක්ද පිළිතුර? රෝහිණී 1. ඉන්දියාව විසින් ගුවන්ගත කළ පළමු චන්ද්‍රිකාව. ඒ නොවේ. ඒ නොවේ. ආර්ය භට තමයි පළමු චන්ද්‍රිකාව බවට පත්වන්නේ ඉන්දියාව විසින් ගුවන්ගත කළ ලකුණු 5ක් අහිමි. මීළඟ ප්‍රශ්නය ජපානයේ විසින් ගුවන්ගත කළ පළමු චන්ද්‍රිකාව කුමක්ද? නිවැරදි පිළිතුර බවට පත්වන්නේ ඔසුමි. IDA යන කෙටි යෙදුමින් හැඳින්වෙන ජාත්‍යන්තර සංවිධානයේ කුමක්ද? I International D Development A Association. ජාත්‍යන්තර සංවර්ධන සංගමය හෙවත් සංවිධානයයි පිළිතුර. ලකුණු ලැබෙන්නේ නැහැ. මීළඟ පොදු ප්‍රශ්නය. ICAO යන කෙටි යෙදුමින් හැඳින්වන ජාත්‍යන්තර සංවිධානයේ කුමක්ද? අවස්ථාව ලබාගත්තා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විසින්. අප බලමු ඔවුන් ලබා දෙන පිළිතුර කුමක් වේවිදයි කියා. International Civil Aviation Organization. නිවැරදි ලකුණු 10ක් හිමි කරගන්නවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කණ්ඩායම. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංගමය. මීළඟ ප්‍රශ්නය. පොදු ප්‍රශ්නය. 2015 වසරේ විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ කවුරුන්ද? පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මෙන්න දැනගන්න කොලොම්බියාවේ පවුලිනා වේගා. මීළඟ ප්‍රශ්නය. 2014 වසරේ ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ කවුරුන්ද? මෙන්න පිළිතුර රොලේන් ස්ට්‍රවුස්. දකුණු අප්‍රිකාවෙන් තමයි ඇය බිහි වුණේ. දැන් අපේ රටේ වත්මන් දේශපාලනයටවත් නව රජයට සම්බන්ධ ප්‍රශ්න වලට යොමු වන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔව් සූදානමින් සිටින්න. වත්මන් රජයේ කැබිනට් මණ්ඩලයේ වැවිලි කර්මාන්ත අමාත්‍යදුරය දරන්නේ කවුරුන්ද? වැවිලි කර්මාන්ත අමාත්‍යදුරය ලක්ෂ්මන් කිරියල්ල මහතා. නිවැරදි. ලක්ෂ්මන් කිරියල්ල මහතා ලකුණු 10ක් ලබා ගන්නවා රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම. මෙන්න අවසන් ප්‍රශ්නය. වත්මන් රජයේ
කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරය තමයි ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍ය ධුරය දරන්නේ කවුරුන් විසින්ද? ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා නිවැරදි පිළිතුර ලකුණු 10ක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම ලබා ගන්නවා. පැහැදිලිව ප්‍රකාශ කළහොත් අර්ධ අවසන් පූර්ව වටේ පැවති උණුසුම්ම තරගයයි මෙලෙසින් නිමාවට පත්වන්නේ. කණ්ඩායම් දෙකම දැඩිව කැපවී සිටියා තම පාසල වෙත මේ අවසන් පූර්ව වටේට පිවිසෙන ජයග්‍රහණයේ ගෞරවය රැගෙන යන්නට. අප බලමු ඒ අතරින් කවුරුන්ද ඒ සමස්ත භාව හෙවත් සමත් බව ලබා ගන්නේ කියා. අප ඒ ප්‍රතිඵල ඔබට පවසන්න මේ විරාමයෙන් අනතුරු. Tokyo Cement All Island Schools Quiz Season 2. මේ පුංචි මාළුන් ලොකු පරිසර පද්ධතියක හිමිකරුවෝ. එයාලගේ කඩුලාන පද්ධතිය අපටත් වැදගත්. මුහුදු කෑම සුනාමි වැනි විපත්වලට ස්වභාවික ආරක්ෂාවක් මේ. ඒත් පසුගිය කාලේ ඉන් රැසක් අපට අහිමි වුණා. දැන් ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකා නාවික හමුදාව සමග කඩුලාන පද්ධති සංරක්ෂණය කරන්න පටන් අරන්. දැනටමත් අලුත්ම කඩුලාන වැලෑටි 20000ක් අපි පරිසර පද්ධතියට එක් වෙලා. අපි එකතු වෙලා මේ කොන්ක්‍රීට් වනාන්තරයේ හරිතලුවක් කරමු. Tokyo Cement All Island Schools Quiz Season 2. අද තරගයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නටයි අප සූදානම් වන්නේ. ඒ කණ්ඩායම හෙවත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කණ්ඩායම ලබාගෙන තිබෙනවා මුළු ලකුණු 45ක්. B කණ්ඩායම හෙවත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ලබාගෙන තිබෙනවා මුළු ලකුණු 105ක්. අර්ධ අවසන් පූර්ව වටේ තරගයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම වාර්තාගත ලකුණු සංඛ්‍යාවයි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මේ වාර්තා කරන්නේ. ඒ අනුව අර දෙවන පේලියේ රැඳී සිටින කණ්ඩායම් තුනටම ඔන්න අභියෝගයක් දැන් නිර්මාණය වී තිබෙනවා. අවසන් පූර්ව වටේදී ඔබව හමුවන්නට එන්නේ ඔය රැඳී සිටින කණ්ඩායම් තුනටම වඩා වැඩි ලකුණු ලබාගෙන සිටින කණ්ඩායමක්. එහෙමනම් අපි ඔවුන්ට අත්පොළ සන්නාදයකින් ජය ප්‍රාර්ථනා කරමු. ඔබ සැම සමගින් උණුසුම් තරගයකට පෙනී සිටින්නට ඔවුන්ට හැකියාවක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කණ්ඩායමට තුන්වන ප්‍රශ්න වටේදී ලබා ගන්නට හැකියාවක් ලැබී තිබෙන්නේ ඍණ ලකුණු 5ක් පමණයි. ඒ නිසා ඔවුන් පසුපසට ගමන් කළේ. ලකුණු 30ක් ඔබ ලබා ගත්තා තුන්වන ප්‍රශ්න වටේදී. ඒ නිසා ඔබ ලකුණු 105 දක්වා ඉදිරියට පැමිණියේ. දැන් අප සූදානම් වන්නේ අර්ධ අවසන් පූර්ව වටේ දක්වා පැමිණ සැබෑ තියුණු තරගයක් ලබා දීමේ අරමුණින් යුක්තව රැඳී සිටි අද තරගෙන් ඉවත් වන මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කණ්ඩායම වෙනුවෙන් රුපියල් 1,50,000ක් වටිනා මුදල් චෙක් පත සංකේතාත්මකව ප්‍රදානය කරන්නටයි ඒ උදෙසාම ආරාධනා කරනවා ටෝකියෝ සිමෙන්ට් සමූහයේ විශේෂ ව්‍යාපෘති කළමනාකරු ප්‍රවීන් ඥානම් මහතාට පැමිණෙන්නට මේ වේදිකාවට. අද තරගයෙන් ඉවත් වන මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කණ්ඩායමේ නායකයාටම ආරාධනා කරනවා ඔබ කණ්ඩායම සහ පාසල වෙනුවෙන් ලැබෙන මේ චෙක් පත සංකේතාත්මකව ලබා ගන්නට. අද තරගයේ ජයග්‍රහණය කරන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායමයි. රිච්මන්ඩ් විද්‍යාලයේ කණ්ඩායමේ නායකයාටම ආරාධනා කරනවා ඊට අදාළ ජය සමරුව ප්‍රවීන් ඥානම් මහතා අතින් ලබා ගන්නා ලෙසට. අර්ධ අවසන් පූර්ව වටේ සියලු තරග අවසන්. එඩ්වින් ආර්යදාස මහතාණනි, නමුත් අපගේ මේ මහා බුද්ධි විප්ලවයේ අවසන් වන්නේ නැහැ. කණ්ඩායම් 4ක් අද පටන් පෙළ ගැසේවි අවසන් පූර්ව වටේට. ඒ හැම දරුවන්ටත් අද තරගයේ දෙස බැලුවම ඔබතුමාට හිතුම් දේවලුත් දැන් අවසන්ට වෙලාව. අර්ධ අවසන් පූර්ව වටේක විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කළා මේ අවස්ථාවේ. ඒකත් වාර්තාගතයි. මේකෙන් අපිට පේනවා මේ අප විසින් ආරම්භ කළ තියෙන මේ ව්‍යාපාරයට කොච්චර ඉහළ අන්දමේ
කැපවීමක් මේ දරුවන් විසින් ඉදිරිපත් කරනවාද කියන එක. එමකෝ වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් මේ අවසාන අර්ධ අවසාන පූර්ව වටේට මේගොල්ලෝ සහභාගී වුණා. ඒක අතිශය ජයග්‍රාහී පියවරක් කියලා පළමුවෙන් කියන්න ඕනේ. දෙවනුව මේ අය ඇතුළ තිබුණා ඥානය දැන ගැනීම ලබා ගැනීම සඳහා දැනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය විශේෂ ගුණය කුතුහලය. ඒ කුතුහලයත් එක්කම ඒගොල්ලන්ට ඒ කුතුහලය හුවමාරු කරගන්නත් හැක්කම තිබුණා. ඒ හැම දෙයකදීම මම දුටුවා ඒ අය එකට එකතු වෙලා තමන් එක්කෙනෙකු සතු කුතුහලය අනිත් එක්කෙනාලව අනුමත කරගෙන ඉතා ශීඝ්‍ර වේගයෙන් ඉදිරිපත් වූ ආකාරය. වේගයත් කුතුහලයත් දෙකම තුන. හිතා ගන්න පෙර එකම දිය රූ රජිනන් ගැන ඒ තරම් කුතුහලයක් නොතිබුණ එක තමයි. අනිත් ඒවාදී නම් ඊටාම හොඳ කුතුහලයක් දෙගොල්ලම දැක්වුවා. අනුක්‍රමයෙන් එවැනි කුතුහලයකුත් ඇති වෙයි කියලා මා හිතනවා. හොඳ ළමයි මේගොල්ලෝ. ඒකට බාධාවක් නැහැ. මේ මම විසින් කියපු ප්‍රධාන කරුණක් තියෙනවා. මේ දැනුම පිළිබඳව විවරණය කරන විද්‍යාඥයන් කියනවා දැනුම හුඟා දියුණු කරගන්නේ තමන්ගේ ළමා කාලය ඒ ආකාරයටම අර්ථවත් ලෙස පවත්වාගෙන යන අය විසින් කියලා. මොකද ළමා කාලයේදී අපි හැම දෙයක් පිළිබඳව ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනවා සමහරව අහනවා අර හඬ උඩ තියෙන්නේ මොකද කියලා අවුරුදු 5 ළමෙක් අහනවා. හැම දෙයක් පිළිබඳව ප්‍රශ්න අහනවා. නමුත් අනුක්‍රමයෙන් ලෝකයට අපි පුරුදු වෙනවා. ඒක සාමාන්‍ය දර්ශන. ඒක විශේෂ දෙයක් නෑ. ප්‍රශ්න ඇහිම නවත්තනවා. ප්‍රශ්න ඇහිම නවත්තන තැන දැනුමත් නෑ. ඒ නිසා මේ අද සූදානම් වෙන අවසාන වටේට පිළිගැසෙන උදේට කියන්න ඕන කවදාවත් ඒ ළමා සමයේ තිබිච්ච කුතුහලය නැති කරගන්න හොඳ නෑ. හැම දෙයක් පිළිබඳව හැකි හැම දෙයක් පිළිබඳව ප්‍රශ්න අහන්න පුරුදු වෙන්න ඕන. ප්‍රශ්න අහන්න පුරුදු වෙන තැන දැනුම ස්ථාවර වෙනවා. තමන්ගේ හිතෙන් ඇති වෙන කුතුහලයකට නේ පිළිතුරු ලබා ගන්න කවුරුත් කියා දෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ පිළිතුරු හිතේ රැඳෙනවා. අන්න ඒ නිසා එවැනි බුද්ධිය සෙවීමේ තන්ත්‍රයකුත් සහිතව ඊටාම හොඳ අවසාන වටයකට පිවිසෙමින් අපේ ශ්‍රී ලංකාවේ ඥාන ප්‍රවේශය පිළිබඳ අලුත් පියවරකට ගමන් කරන මේ වැඩසටහනේදී ඉහළ තලයකට යන්න මේ සියලු දෙනාටම වාසනාව ලැබේවා. ලෝකයේ ප්‍රශ්න කිරීමට පුරුදු වන්න එවිට දැනුමෙන් පිරුණු දරුවන් බවට ඔබ පත් වේවි. එලෙසින් ලෝකයේ ප්‍රශ්න කොට අවසන් පූර්ව වටයකට පිවිසෙන්නට හැකි ලෙස දැනුම් මට්ටම සකසාගත් පාසල් කණ්ඩායම් 4 ලබන සතියේ සිට අපට හමු වන පාසල් කණ්ඩායම් 4 කවුරුන්දැයි මොනවාදයි කියා අප දැන් දකිමු. මේ පාසල් කණ්ඩායම් 4ත් සමගින් පැවැත්වෙන අවසන් පූර්ව වටේ පළමු තරගය දකින්නට ඔබට ඇරයුම් කරමින් අප සමගන්නවා අවසන් වන්නේ මේ Tokyo Cement All Island Schools Quiz 2014 Season 2. Tokyo Cement All Island Schools Quiz Season 2. මෙම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ කවදාහරි ගේ හදනකොට ඕන වේ. Tokyo Super OPC ඕන වැඩකට සුප